Hi, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඇති කියලා. අද යමු අපිත් එක්ක පොඩි රවුමක්. අපි කඩේට අලුත් ටිපි ටිප් එකක් ගෙනත් තිබ්බේ ඒක රුපියල් 20යි හරිම රසයි. ඒකෙන්ද ඒකෙත් තුනකුත් අරගෙන අපි ආවා. මේ තමයි අපි හැමතිස්සෙම එන තැන. මෙතන තමයි අපිට එන්න ලේසිම ළඟම තැන. අද අපිත් එක්ක මතීෂත් තියෙනවා. මතීෂ වෙන්දට ඉන්නේ කැමරාවෙන් පිටිපස්සේ. දැන් වෙලාව හවස 5:30ට විතර. මේ වෙලාවට අවුවත් අඩුයි හුළඟයි එක හරිම සනීපයි. මේ වෙලාවට මෙතන හරිම ලස්සනයි. A few moments later. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් ඉතින් ඉබ්‍රේත තාත්ත අපි කට්ටිය දැකලා නැති ඉඳලා මම මේක මෙහෙම ගන්න මේ උඹට වැහි A few minutes later. රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදුනේ අනන්තයක් නොදුටු නිල්ලහසේ පාවී කඩදාසියක් සේ යන්නම් සීමාමයින්කෝ සංසාරේ මාගේ දැතේ වෙලිලා මේ වගේ ආවේ ඔබ මා සමගින් එන්න විඳගන්න මේ ජීවිතේ මටම ආදරේ පෙන් කුමරී කොහොම මේක පිටි හැල්ලන්නේ බා. ඊයා අවුරුද්ද සැඟ. What? කිරණ මේ මලේ තම තුලස්සනක් නැද්ද කියන්නේ? තියෙනවනේ. වඩා හිල්ලෙනවා නේද? අනේ ප්ලීස් මේ වීඩියෝ වල කතා කරන විදිහින් අපේ ළමයින්ව මනින්න නම් එපා. මොකද මේ සමහරක් වීඩියෝ ක්ලිප් මම ගන්නවා කියලා එයාලා දන්නේ නැහැ. වීඩියෝ එක එඩිට් කරද්දි තමයි එයාලා මේ සමහරක් ක්ලිප් දැක්කේ. ඒවා එයාලා දාන්න එපා කිව්වා. ඒ වුණාට මම දැම්මා. වීඩියෝ එක මේකක් මේ ඊට පස්සේ අපි කට්ටිය දෙන්න වෙලා ගෙන අපිට පිටිපුත් කකා පොඩි සැට් එකක් දාගෙන හිටියා. රැහිනයක් වාගේ ජීවිතේ මාගේ වේදන මේ මෙතන නම් යම් කිසි සිතුවීමක් සිද්ධ වුණා. මං හිතුවේ මට බැන්න කියලා නෑ. එතන මොකද මේ අයියාගේ මල්ලිගේ මොකක්ද ප්‍රශ්නයක්. ඊට පස්සේ එතනදී අපිට පොඩි අකර තැබ්බයකට මොන දෙන්න වුණා. නිකන් ප්‍රශ්න දාගන්න ඕනේ නැති හින්දා අපි තන මාරු කරා. ඔයාලට නිතරම කේන්ති යනවා නම් මෙන්න මේක ඔයාලට ගුණ කෑමක්. මේ ඉන්නේ මගේ ගොඩාක් වීඩියෝ වල මහමලකරු අපේ නයි. කොහොම හරි අපි ටික දෙයක් යද්දී එතෙන්ට ආවා සඳරුවනුයි අපේ මල්ලි. සඳරුවන් කවුද කියලා වීඩියෝ එක ඉස්සරහට ඔයාලා බලා ගන්න පුළුවන්. ඒ දෙන්න ගිහලා අපි එනකම් බලාගෙන ඉන්නවා. මේ ඉන්න සඳරුව. ඉස්සරහට බලන්නකෝ. මෙයාගේ වැඩ කිට තමයි මේ වීඩියෝ එකේ වැඩිපුර තියෙන්නේ.
ඊට පස්සේ මල්ලි සඳරුවනේ ගෙදර ගියා. සඳරුවනුත් ගියා එයාගේ පුටාර එක දාලා උත්සයිකලෙන් එන්නම් කියලා. මෙතන view එක මාර ලස්සනයි. මම මෙතෙන්ට ආපු නම් පළවෙනි පාර මායාකාරී හවස් වරු කියලා කියන්නේ මං හිතන්නේ මෙන්න මේකට තමයි. කවදා හරි දවසක අපේ කට්ටිය වයසට ගිහිල්ලා අපි ඒ කාලේ හවසට මොකද කරේ කියලා ඔයාලගේ ළමයින්ට පෙන්නන්න වුණොත් මේ YouTube channel එක දිගටම තිබ්බොත් මේ වීඩියෝ එක ඔයාලා එයාලට පෙන්නන්න. අපිට එතෙන්දී මෙයාවත් හම්බුණානේ. එයා හරිම ෂෝක්. අපිත් එක්ක ඉක්මනට යාළු වුණා. අපි යන්න හදන්නේ. පිට යන්න හදන්නේ. ඊට පස්සේ අපි ආපහු ගෙදර එන්න ආවා. මොකද ඒ වෙද්දී ටික ටික කළුවර වැටෙන්න පටන් ගන්න තිබ්බේ. සතුරුවන් කියන්නේ අපේ සෙට් එකේ අවදානම් පබ්. මම ඊශ්වර දෙයියන් ගවයි. කාගේ? ඊශ්වර දෙයියන් ගවයි. මොකද උදිතා අධිකායි. මට මේ ටිකේදී නම් අයියෝ කියලා හිතුණා. වෙලාවට මන් දන්නේ නැහැ ගෙවල් වල මිදුල් වල කවුරුත් පේන්න හිටියේ නැහැ. හිටියත් මං හිතන්නේ නැහැ ප්‍රශ්නයක් වෙයි කියලා. මේ පිස්සු වගේ හැසිරුණාට මේ ළමයි ගමේ හරි හොත ළමයි. මොකද කියන්නේ? මම දිගටම මෙයාලත් එක්ක වීඩියෝ ගේන්නද? කමෙන්ට් එකක් දාන්න බලන්න. සාදු. ඔයාලා අපේ වීඩියෝ බලන්න අපේ සබ්ස්ක්‍රයිබ් නොකර නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඊශ්වර දෙයියන් ගවයි. යන්. come. Let's go come. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බයි. තාත්තේ